හෝමෝස් සමුද්‍ර සන්ධිය අද වෙනකොට අපි හැම කෙනෙක්ම දන්නවා හෝමෝස් සමුද්‍ර සන්ධිය ගැන. ඉතින් හෝමෝස් සමුද්‍ර සන්ධිය කියන්නේ පර්සියන් ගල්ෆ් සහ ගල්ෆ් ඔෆ් ඕමාන් අතර සම්බන්ධ කරන ඉතාම වැදගත් නාවික මාර්ගයක්. මේක උතුරින් ඉරානයත් දකුණින් ඕමාන් සහ නැගෙනහිර අරාබිය සහ බටහිරින් පර්සියානු ගල්ෆ් කියන පිහිටීම අනුව තමයි හෝමුස් සමුද්‍ර සන්ධිය පිහිටලා තියෙන්නේ. ලෝකයේ තෙල් අපනයනයෙන් විශාල කොටසක් මෙම සන්ධිය හරහා ගමන් කරනවා. සෞදි අරාබිය, ඉරාකය, කුවේට්, කටාර් වැනි රටවල් වල තෙල් නාවික නැව් මේ හරහා තමයි ගමන් කරන්නේ. ලෝකයේ ආර්ථිකයට වැදගත්ම සමුද්‍ර සන්ධියක් තමයි හෝමුස් සමුද්‍ර සන්ධිය කියන්නේ. මේ හෝමුස් සමුද්‍ර සන්ධිය මේ යුද්ධය නිසා ඇමරිකානු ඉරාන සහ ඊශ්‍රායල් මේ ගැටුම නිසා මේ සන්ධිය වහලා දාලා තියෙනවා. හැබැයි මේක මේ යුද්ධ තත්ත්වය නිසා තමයි වහලා දාලා තියෙන්නේ. නීත්‍යානුකූල නීතිමය පදනමකින් වහලා දාලා තියෙන එකක් නෙමෙයි. මේ සන්ධිය වසා දැමීම නිසා ලෝක තෙල් මිල දැඩි ලෙස ඉහළ යන බව තමයි විචාරකයන්ගේ අදහස වෙන්නේ. ඉතින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඕනෑම ඇමරිකානු හෝ ඇමරිකානු මිත්‍ර රටවල යුද නෞකා විනාශ කර දමන බව ඉරාන විප්ලවීය යුද බලකාය ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මේක බරපතල තත්ත්වයක් දැන් මේ වෙනකොට තෙල් සැපයුමට මේ තුලින් දැඩි බලපෑමක් සිද්ධ වෙනවා. මේ හරහා ගමන් ගන්න යාත්‍රා මේ වෙනකොට නැංගුරම් ගත කරලා තියෙන්නේ. ලෝකයේ තෙල් මිල ඉහළ යන්න මේක අනිවාර්යම බලපෑමක් ඇති කරනවා. සෞදි අරාබිය, එක්සත් අරාබිය, කුවේට් වගේ රටවල් වල තෙල් අපනයනය මන්දගාමී තත්ත්වයක් ඇති කරලා තිබීම නිසා තෙල් සැපයුමට ලොකු බලපෑමක් මේ තුලින් සිද්ධ වෙනවා. තෙල් ප්‍රමාණය සීමා සහිත වීම තුලින් ලෝක තෙල් මිල තෙල් සැපයුම අඩුවීම තුලින් ඉල්ලුම වැඩි. ඉතින් මේ තුලින් තෙල් මිල ඉහළ යෑම අනිවාර්යෙන් අපිටත් අනිවාර්ය ප්‍රබල බලපෑමක් සිද්ධ වෙනවා කියන එක ඉතින් අපි හැමෝටම තේරෙන සත්‍යයක්. කොහොම නමුත් මේ වෙනතුරුත් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ තත්ත්වයක් නැහැ. මේක තවදුරටත් වසා තැබීමේ තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් මේ රටවල් වල සාධාරණ තීරණයකට ඇවිල්ලා මේ යුද්ධය අවසන් කරලා නෙගෝෂියේෂන් වලට ගිහිල්ලා මේ නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න කියලා අපි ඉතින් ප්‍රාර්ථනා කරමු. අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ තත්ත්වය දිගින් දිගට පැවතීම අපේ ආර්ථිකයට ඍජුවම බලපෑම්